මාර්තු මාසයේ ආබාධිත ප්‍රජාව වර්ගීකරණය සම්බන්ධයෙන් මිහිමිත් අපව කුරු බව ඇති තැනැත්තන් විදියට වර්ගීකරණය කරලා තියෙනවා. ඇත්තටම අපි ඒක හෙලා දකිනවා. ඒක එහෙම නෙමෙයි. අපව හඳුන්වන්නේ මිහිමිත් ප්‍රජාව විදියට. ඉතින් මිහිමිත් ප්‍රජාව විදියට හඳුන්වන අපව කුරු බව ඇති තැනැත්තන් කියලා වර්ගීකරණය කරන්න බෑ. 2019 වර්ෂයේ ඉඳලා අපව හඳුන්වන්නේ මිහිමිත් ප්‍රජාව විදියට. ඉතින් අපිට ඒ නම ආවේ අපේ දර්ශනීය නානායක්කාර ලිටල් පීපල්ස් ඇසෝසියේෂන් සංගමේ සභාපතිතුමිය නිසා. ඉතින් ඇත්තටම මම දර්ශනීය නානායක්කාර මැතිණිය කියන්න කැමති නෑ. මම කැමති යාට දෙවනි අම්මා කියන්න. එයාලා අපේ දෙවනි අම්මා වගේ අපි වෙනුවෙන් හැමදේම කරන්නේ. ඉතින් එතුමිය ඒ කැපවීම මැද ඒ දේවල් කරලා අපට මිහිමිත් ප්‍රජාව කියන නාමය අරගන්න ලොකු කැපකිරීම් කරා. ඉතින් එහෙම කැපවීම කරලා එහෙම නම ගත්තු අද කුරු බව ඇති තැනැත්තන් කියලා වර්ගීකරණය කරන්න ඒ නිලධාරීන්ට කොහෙත්ම බෑ. ඒක අපිට කරපු අවමානයක් විදිහට තමයි අපි දකින්නේ. ඒක ඉල්ලා අස් කරගන්න කුරු බව ඇති තැනැත්තන් කියන වචනේ ඉල්ලා අස් කරගන්න අපි මිහිමිත් ප්‍රජාව කියන නාමය එතෙන්ට ඇතුළත් විය යුතුයි. ඔය අපිට ඒ නම කියපු නිලධාරීන්ට ඒ නිලධාරීන්ගේ දරුවෙක් හෝ සහෝදරයෙක් හෝ හිටියනම් අපි වගේ ඔය එයාලා කියන විදිහේ කුරු බව ඇති කෙනෙක් එයාලා කවදාවත් ওই විදිහට ආමන්ත්‍රණය කරන එකක් නෑ. මං හිතනවා එහෙම වෙයි කියලා. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා එයාලට එයාලගේ පවුලේ එයාලගේ දරුවෙකුට මේ වගේ දෙයක් සිද්ධ වෙන්න එපා. මොකද අපි මුහුණ දීපු ගැටලු සමාජයෙන් අපි විඳපු අවමාන අපි දන්නවා. ඉතින් ඒ අවමාන කවදාවත් එයාලගේ දරුවෙකුටවත් එයාලගේ සහෝදරයෙකුටවත් අත්විඳින්න නොලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම වෙන්න එපා කවදාවත්. මින් ඉස්සරහට බිහිවන මිහිමිත් ප්‍රජාව වෙනුවෙන් තමයි මැඩම් සහ අපි කැපවීම කරන්නේ. මැඩම් සහ අපි මේ වගේ හෙලා දකින්නේ කුරු බව කියන වචනේ. ඉතින් එයාලා දැනගන්න ඕන එයාලා තව කෙනෙක්ගේ දෙයක් ගැන කතා කරන්න කලින් ඒ දේ තමන්ගේ කෙනෙකුට වුණා නම් කොහොමද කියන දේ එයාලා හිතන්න ඕන. මෙතන ඒක හිතන්නේ නැතුව එයාලා ඒ විදිහට ආමන්ත්‍රණය කරන එක වැරදි. ඇත්තටම ඒ කුරු බව කියන වචනේ ඉල්ලාස් කරගන්න එතෙන්ට ඇතුළත් වෙන්න ඕන මිහිමිත් ප්‍රජාව කියලා. අද සමාජයේ අපිට ලොකු තැනක් තියෙනවා. ලොකු තැනක් කියන්නේ ලොකුම තැනක් අපිට තියෙනවා. අතීතයේ අපි ගෙදරින් එළියට බහිනකොට හරි දෙගඩියාවකින් අපි එළියට බහින්නේ. මිනිස්සු කොයි විදිහට අපිට කියයිද මොන වගේ දේවල් කියයිද කොයි විදිහටද අපිව ආමන්ත්‍රණය කරන්නේ. ඒ වගේ ගොඩක් දේවල් අපිට තිබුණා. වැරදි දේවල් වලින් අපව ආමන්ත්‍රණය කරා එක නම් පට බැන්ද අපිට ලොකු අභියෝග තිබුණා ඒ අතීතේ. හැබැයි දැන් ඒක නෑ. ඇත්තටම අද සමාජයේ අපිට ලොකු පිළිගැනීමක් තියෙනවා. පොදු ස්ථානයකට බස් රථයකට පාරේ ගමන් කරන විට අපිට ලොකු මේ පිළිගැනීමක් තියෙනවා. අපිත් එක්ක සුහදව කතා කරනවා. අතීතයේ ඒ දේවල් තිබ්බේ නෑ. ඉතින් අපිට වර්තමානයේ දේවල් ලැබුණේ අපේ දෙවනි අම්මා හින්දා. ඉතින් ඒ අම්මගේ හිත රිදෙන්න දේවල් කවදාවත් අපෙන් සිද්ධ වෙන්නේ නෑ. ඒක අපි දන්නවා. ඒක අපි අම්මට වරොන්දු වෙනවා. අම්මට විරුද්ධව කිසි කෙනෙකුට නැගී සිටින්නත් බෑ. මොකද අම්මව වටන්න කාටවත් බෑ. අම්ම කෙනෙක් කියන්නේ ශක්තිමත් කෙනෙක්. ඒ වගේ තමයි අපේ දෙවෙනි අම්මත්. අසනීප තත්ත්වයෙන් ඉන්නේ මම. ඉතින් කුරු බව කියන නාමය ඉවත් කරගන්න එතෙන්ට ඇතුළත් වෙන්න ඕන මිහිමිත් ප්‍රජාව විදියට. අද විතරක් නෙමෙයි ඉස්සරහටත් ඒ දේ සිදු විය යුතුයි. ඉදිරියටත් මිහිමිත් ප්‍රජාව බිහිවන මිහිමිත් ප්‍රජාව වෙනුවෙන් තමයි අපි දැන් මේ කරන දෙයක් කරන්නේ. ඉදිරියේ බිහිවන ප්‍රජාව අපි විතර නෙමෙයි දැනට වුණත් සමාජයේ හැංගිච්ච කොටසක් ඉන්නවා අපි වගේ. මිහිමිත් ප්‍රජාව උන්ට එළියට එන්න බෑ. මොකද එළියට ආවොත් මොන විදියට ආමන්ත්‍රණය කරයිද මොන විදියට සමාජයෙන් අපිට ගැරහුම් කරයිද කියන බයෙන් ඔවුන් තාමත් හැංගිලා ඉන්නවා.
ඉතින් මං කියන්නේ හැංගෙන්න කාලයක් නෑ දැන්. දැන් එළියට එන්න පුළුවන් කාලයක් තියෙන්නේ අපිට. ඔයාලා සමාජේ හැංගෙන්න එපා. ඉස්සරහට එන්න අපිට කරන්න පුළුවන් හැමදේම අපි කරමු. අපේ මිහිමිත් ප්‍රජාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැමදේම අපි කරන්න ඕන ඉස්සරහට. ඉතින් මම අද මේ වීඩියෝ එක කරේ අර වර්ගීකරණය සම්බන්ධයෙන් නිසා ඒක තමයි මට කියන්න තිබුණේ. මේ වීඩියෝ එක ෂෙයා කරලා මට හැමෝම උදව් කරන්න. මේ සම්බන්ධව ඉහළ නිලධාරීන් දකින්නතුරු මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එච්චරයි කියන්න තියෙන්නේ. Thank you.